ආයිබෝවන් සුබ දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අදත් ආදරණීය ඔබට චානකස YouTube channel එකත් එක්ක එකතු වුණු හැම දිනාටමත් ඉතින් ආදරණීය දුවේ පුතේ ඔබ දන්නවා මේ වෙනකොට අපි බොහොම ලස්සන වැඩසටහනක් කරගෙන යනවා. සාහිත්‍ය සංග්‍රහය 10-11 සාහිත්‍ය සංග්‍රහය පෙළ පොතේ ඔබට තියෙන විචාර ප්‍රශ්න වලට පිළිතුරු ලිවීම සඳහා අවශ්‍ය මූලික කරුණු ටික අපි විශේෂයෙන්ම ඔබත් සමග සාකච්ඡා කරගෙන යන පාඩම් මාලාවක් අපේ චානක සර් YouTube channel එක හරහා ඔබත් සමග ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් ඒ නිසා මේ වෙනකොට අපි ප්‍රශ්න කිහිපයක්ම ඔබත් සමග සාකච්ඡා කරගෙන ආවා. ඉතින් අදත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම සතර කම්මන්තරණයේ තවත් එක්තරා ප්‍රශ්නයක් පිළිබඳව. එහෙනම් අපි ආරාධනා කරනවා www.sinhalawithchanakasir.com ඔබේ ආදරණීය වෙබ්සයිට් එක. ඒ වගේම අකුරු හතරේ නූතන හදගැස්ම ඔබේ ආදරණීය Facebook page එක. ඒ වගේම චානක සර් YouTube channel එක මේ කියන දේවලුත් එක්ක එකතු වෙන්න එහෙනම් ආරාධනා කරනවා ඔබට අද පාඩමට සම්බන්ධ වෙන්න කියලා. හොඳයි පුතේ අපි එහෙනම් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සතර කම්මන්තරණීය පාඩමට අදාළව ඔබට ඉදිරිපත් කරන තුන්වන විචාර ප්‍රශ්නය පිළිබඳව. එතකොට තුන්වන විචාර ප්‍රශ්නය කියලා කියන්නේ උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි. નિયમિત කොටස ඇසුරෙන් සාකච්ඡා කරන්න. එතකොට උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතියයි. එතකොට මේ අපි බලමු මේ ප්‍රශ්නය තුලින් විශේෂයෙන්ම පිළිතුරට අවශ්‍ය වෙන්නේ මොන කාරණාවද කියලා. දැන් ඒක මම ඔබට ඉදිරිපත් කරනවා මෙන්න මේ ආකාරයට පොඩි සඳහන් කිරීමක් විදිහට. නිර්මාණයේ සාර්ථකත්වයට හේතු බොහෝ ඇත. රචකයා යෙදූ භාෂා ලක්ෂණ ඉන් එකකි උචිත නිදසුන් මගින් මෙය සනාත කළ යුතුයි. ඉතින් විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ පිළිතුරට යන්න කලින් මේ කතා කරන සෑම වීඩියෝ එකකටම ඔබට ඉදිරිපත් කරලා තියෙන සෑම වීඩියෝ එකකටම අදාළ පාඩමේ සටහනක් නෝට් ෆයිල් එකක් ඔබට අපේ www.sinhalawithchanakasir.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔබට ඩවුන්ලෝඩ් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් අරගෙනම ඔබ වීඩියෝ එකට සම්බන්ධ වෙනවා නම් ඔබට සෑහෙන ප්‍රයෝජනවත් වේවි. හරි. එහෙමනම් අපි බලමු මේ ප්‍රශ්නයෙන් කතා කරන ප්‍රධාන අදහස මොන වගේ කාරණාවක්ද කියලා. මේකෙදි පුතේ විශේෂයෙන්ම අපි අවධානය යොමු කරන්න ඕනේ ජාතක කතාකරුවාගේ භාෂා ලක්ෂණ පිළිබඳව. භාෂා ලක්ෂණ පිළිබඳව. එතකොට මේ භාෂා ලක්ෂණ පිළිබඳව හොයාගෙන ගියාම තමයි අපිට මෙන්න මේ භාෂා රීතිය කියන කාරණාව විශේෂයෙන්ම මුණ ගැහෙන්නේ. භාෂා රීතිය. මේ යොදාගත්ත භාෂා රීතිය නිසා සිදුවෙච්ච විශේෂිතම කාරණාව තමයි මෙතනදී මතක් කරන විදිහට උම්මග්ග ජාතක කතාව සාර්ථක වුණා. එතකොට යොදාගත්ත භාෂා රීතිය නිසා උම්මග්ග ජාතකයේ මොකද උනේ? සාර්ථක නිර්මාණයක් බවට පත් වුණාලු. සාර්ථක නිර්මාණයක් බවට පත් වුණාලු. ඔන්න දැන් ඔබට තේරුම් ගන්න පුළුවන් මම මේ කියන්න හදන කාරණාව උම්මග්ග ජාතකයේ භාෂා රීතිය නිසා නිර්මාණය සාර්ථක වුණාලු. එතකොට දැන් අපි මෙහෙම ප්‍රශ්නයක් හැදුනොත් අපිටම උම්මග්ග ජාතකයේ සාර්ථකත්වයට හේතු උනේ භාෂා ලක්ෂණය විතරමද? අනේ නෑ. තව කොච්චර දේවල් තියෙනවද? සෑහෙන දේවල් තියෙනවා. නමුත් මතක තියාගන්න අපිට ප්‍රශ්نين අහලා තියෙන්නේ මේන්න මේ කාරණාව පිළිබඳව විතරයි. මොකක්ද අහලා තියෙන්නේ? උම්මග්ග ජාතකයේ සඳහා යොදාගත්ත භාෂා රීතිය නිසාවෙන් තමයි උම්මග්ග ජාතකයේ සාර්ථක වුනේ. ඔබට નિયમિત කොටස තුලින් මේක පැහැදිලි කරන්න. ඒ නිසා පුතේ අපි කතා කරන්නේ එහෙනම් සාර්ථක නිර්මාණයක් වෙච්ච උම්මග්ග ජාතකයේ තුල යොදාගත්ත භාෂා රීතිය මොන වගේද කියලා. හරි. එහෙනම් අපි අඩුවෙන් කතා කරමු. දැන් බලමු මොකක්ද අපිට මේකට ගන්න පුළුවන් පළවෙනි උදාහරණය කියලා. මෙතනදී විශේෂයෙන්ම ඔබට මතක් කරන්න ඕනේ මූලාරම්භයේදීම වැඩසටහනේ මේ මම ඉදිරිපත් කරන උදාහරණයම විතරක් නෙමෙයි පුතේ මේ පෙළ පොතේ ඔබට નિયમિત කොටස තුළ ඇත්තටම තියෙන්නේ. තව උදාහරණ බොහෝමයක් තියෙනවා. ඔබත් සමග ඔබට හමු වෙන ගුරුවරු ඉන්නවා. ඒ හැමෝගෙම ඔබට ලැබිච්ච විචාර පිළිතුරු වලදී විශේෂයෙන්ම ඔබට තවත් නිදසුන් ඕන තරම් ප්‍රමාණයක් ඔබට ලැබිලා තියෙන නිසා මෙතනදී මම විශේෂයෙන් උත්සාහ කරන්නේ ඔබට උදාහරණයක්
කොහොමද හොයාගන්නේ උදාහරණය කොහොමද උත්තරයට ගලපගන්නේ කියන අදහස විශේෂයෙන්ම ඔබට ඉදිරිපත් කරන්න. ඒ නිසා මම මේ දාන උදාහරණයම විතරක් නෙමෙයි මේ නිර්මාණය පුරාවටම තියෙන. ඒ නිසා තවත් උදාහරණ තියෙනවා. ඒවත් ඔබ සොයා බලන්න. හරි. එහෙනම් මම යනවා පළවෙනි කාරණාවට. යොදාගත් භාෂා රීතිය තමයි පුතේ මතක තියාගන්න පළවෙනි එක. පාලි හා සංස්කෘත. මේ වචනය ඔබට පුරුයි. පාලි හා සංස්කෘත භාෂාවල ලක්ෂණ විශේෂයෙන් යොදාගෙන විචිත්‍රවත් වැකි නිර්මාණය කරගන්න ජාතක කතාකරුවා උත්සාහ අරගෙන තියෙනවා. ඊළඟට මෙතනදී මම ඔබට තව දෙයක් කියන්න ඕනේ. ඔබට දීලා තියෙන ප්‍රශ්නයේ ප්‍රධාන අදහස් දෙකක් තියෙනවා. මොකක්ද එකක්? එකක් තමයි උම්මග්ග ජාතකයේ සාර්ථක නිර්මාණය බවට පත් වූයේ යොදාගත් භාෂා රීතිය නිසායි. එතකොට ඔබ යොදන උදාහරණය තුළ කරුණු දෙක අන්තර්ගත විය යුතු කරුණු දෙක තමයි මොකද්ද? අනිවාර්යෙන් ඔබ යොදන උදාහරණය තුළ භාෂා රීතිය ගැන කියවෙන්නත් ඕනි. ඒ භාෂා රීතිය නිසාම නිර්මාණයේ සාර්ථකත්වයට ප්‍රබල පිටුවහලක් වුණායි කියන එකත් ඔබ විශේෂයෙන්ම ඉදිරිපත් කරන්න ඕනේ. දැන් මතකනේ මම කියපු එක ඔබ දාන උදාහරණය තුළ කරුණු දෙකක් තියෙනවනේ. එකක් තමයි මොකද්ද? භාෂා රීතියක් ගැන කියවෙන්නත් ඕනි. ඒ භාෂා රීතිය නිසාම නිර්මාණය රසවත් වුණායි කියලා අනිවාර්යෙන් ඔබ සඳහන් කරන්නත් ඕනි. හරි. එහෙනම් ඔන්න මම ගත්ත පළවෙනි කාරණාව පාලි හා සංස්කෘත භාෂා ලක්ෂණ මගින් විචිත්‍රවත් වාක්‍ය නිර්මාණය කර ගැනීම ජාතක කතා කරුවා තුළ තිබිච්ච සාර්ථක භාෂා රීති භාවිතයක් විදිහට ගන්න පුළුවන්. හරිද? එතකොට එතුමා තමන්ගේ නිර්මාණයේ පුරාවටම බොහෝ තැන්වල මෙවැනි යෙදුම් යොදලා තියෙනවා. ඒ නිසාවෙන්ම නිර්මාණයේ රස විඳින ශ්‍රාවකයාට පාඨකයාට නිර්මාණයේ ඒකාකාරී රසයෙන් මුදව ගන්න පුළුවන් වෙන විදිහට. ඒ කියන්නේ ඒකාකාරී භාවයෙන් මිදෙන්න රසවත් භාවය වැඩි වෙන්න මේ භාෂා යෙදුම් විශේෂයෙන්ම ප්‍රයෝගී වුණායි කියන එක අපි මෙතනදී සඳහන් කරන්න ඕනි. ඔන්න මම දැන් ඒකට පුංචි උදාහරණයක් ගන්නවා මෙහෙම. කේ වට්ටයන්ගේ ශ්‍රීයහන් ගබඩාව පිළිබඳව දැක්වීමේදී ඒ සඳහා උචිත අලංකාරවත් බස්වහරක් යෙදීම. ඔන්න මතක තියාගන්න. මෙවැනි අවස්ථා කිහිපයක්ම මෙහි දැක්වෙන අතර මෙය ඉන් එකකි. එමගින් නිර්මාණයේ සාර්ථක වී ඇත. ඔන්න බලන්න මම එතනදි ගත්ත උදාහරණය. හොඳට අහගන්න. සුවඳ තෙලෙහි නගන ලද පහන් ආලෝකයෙන් ගන්ධ දාම පුෂ්ප දාමාව ලම්බිත නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීහාන් ගර්භය බලන්නාහු. දැන් මේක කියවනකොට ඔබේ දෙසවනට ඇහෙනකොට බලන්න මේක ඇහෙන වචන මේ ගන්ධ දාම පුෂ්ප දාමාව ලම්බිත නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීයන් ගර්භය. බලන්න මේ වචන ඇහෙනකොට අපිට පොඩි නුහුරු ගතියක් තියෙනවා. ආන්න මතක තියාගන්න මේ ජාතක කතා කරුවා ওই භාෂා ලක්ෂණ විශේෂයෙන් ඉස්මතු කරගන්නවා පාලි හා සංස්කෘත කියන භාෂාවන් වලින් මේ දේවල් අරගෙන. මම හිතනවා ඔබට පැහැදිලි. ඒතර මොකද්ද මේ කියන්නේ? නිර්මාණය සාර්ථක කරගන්න නිර්මාණකරුවා යොදාගත් භාෂා ලක්ෂණ අතර පළවෙනි කාරණාව තමයි පාලි හා සංස්කෘත භාෂා ලක්ෂණ ඇතුළත් වෙලා තියෙන වැකි ඇතුළත් වෙලා තියෙන පාට මේ නිර්මාණය සඳහා යොදා ගැනීම. ඒ නිසා මොකද උනේ? නිර්මාණයේ රසය තීව්‍ර වුණා, වැඩි වුණා. ඒ වැඩිවීමත් එක්ක මොකද උනේ? නිර්මාණයේ පුතේ අති සාර්ථක නිර්මාණයක් බවට පත් වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා ඔන්න එහෙනම් අපි ඔතනදි කතා කරා පළවෙනි උදාහරණය. එහෙනම් සුවඳ තෙලේ නගලනද පහන් ආලෝකයෙන් ගන්ධ ධාම පුෂ්ප දාමාව ලම්බිත නානාවර්ණ විචිත්‍ර විතානෝපලක්ෂිත අලංකෘත ශ්‍රීහාන් ගර්භය බලන්නාහු කියන නිදසුන අපිට මේ අවස්ථාවට යොදා ගන්න පුළුවන්. ඊළඟට මෙතනදී මම කතා කරනවා ඔබත් සමග මේකට අදාළව දෙවෙනි නිදසුන. දෙවෙනි නිදසුන මම ගන්නවා මෙන්න මෙහෙම. ඔන්න හොඳට අවධානයෙන් ඉන්න. රචකයා බොහෝ අවස්ථාවල කතාවේ සාර්ථකත්වයේ සඳහා උපමා යෙදුම් එකතු කොට ඇත. ඉන් උපමාවාචී යෙදුම් සහිත භාෂා ලක්ෂණ නිරූපණය වී ඇත. කතාවේ සාර්ථකත්වයට එය හේතු වී ඇත. දැන් ඔබට වැටහුණා මම කියපේක. මොකද්ද මම කිව්වේ? බොහෝ අවස්ථාවන් වලදී නිර්මාණයේ සාර්ථකත්වයේ වෙනුවෙන් නිර්මාණකරුවා මොකද කරේ? උපමාවාචී යෙදුම් යොදාගත්තා. මොන මතක තියාගන්න. උපමාවාචී යෙදුම් යොදාගත්තා. මම ඒක මෙහෙම ලියන්නම්කෝ ඔබට පැහැදිලි වෙන්න. උපමා යෙදුම්. ඔන්න උපමා යෙදුම් යොදාගත්තා. ඒ උපමාවාචී යෙදුම් යොදාගත්ත නිසා මොකද උනේ? අපූර්ව භාෂා රීතියක් නිර්මාණය වුණා. උපමා යෙදුම් සහිත භාෂාවක් නිර්මාණය වුණා.
ආන්නේ නිර්මාණය වීම නිසා මොකද උනේ? ඒක රසවත් වුණා. රසවත් වෙච්ච නිසා මොකද උනේ? මේක කියවන පාඨකයාට ශ්‍රාවකයාට හරි අපූර්ව ගතියක් ආවා. හරි අපූර්ව රසයක් ආවා. ඒ නිසා මේ රසය වෑහෙනකොට මොකද උනේ? ගොඩාක් අය මේ කෘතියට අවධානය යොමු කරන්න පෙළඹුණා. ඒ පෙළඹවීමත් එක්ක පුතේ මතක තියාගන්න අති සාර්ථක නිර්මාණයක් ලෙසින් උම්මග්ග ජාතක එහෙම නැත්නම් ජාතක පොත විශේෂයෙන්ම සමාජගත වුණා. එහෙනම් අපි මෙතනදී ගන්න උදාහරණ එකක් නෙමෙයි ගොඩක් තියෙනවා. මොකද ඔබ දන්නවා සතර කම්මන්ත්‍රණයේ පාඩමේ උදාහරණ එකක් දෙකක් නෙමෙයි උපමා වලින් ගත්තොත් බොහොමයක් තියෙනවා. ඉන් කිහිපයක් මම ඔබට මෙතනදී ඉදිරිපත් කරන්නම්. එකක් එනවා මගුල් උයන නඳුන් උයනක් සේ සරසා. නඳුන් උයනක් නන්දන උයන සක්‍ර දේවේන්ද්‍රයන්ගේ උයන. සිංහයකු විසින් රක්නා ලද රන්ගල් ගුහාවක් පරිද්දේ. දණ්ඩකින් පහරන ලද සර්ප රාජයෙකු සේ කෝපයෙන්. ඊළඟ එක කොමුඩු බානාසේ මහා ජනයා ඉස් කපා ගනුව. ඊළඟ එක වේරම්භ වාතයෙන් හැලලී ගිය මහා සාගරය සේ. ඊළඟට පුතේ අපි කතා කරනවා තවත් හරි ලස්සන උදාහරණයක් උතන්ට. මේන මේ වගේ එකක් බලන්නකෝ. රෝගයෙන් පෙළෙන එකක් හට අවස්ථා පිළියමක් දන්නා වෙදකු පිළිසරණ වන්නාසේද. සාදුකින් පෙළෙන එකෙකුට භෝජනයමුත් අනිකක් පිළිසරණ නොවන්නාසේද. පිපාසා ඇති එකෙකුට පැන්පුවහොත්මුත් ඒ පිපාසය නොසංසිඳෙන්නාසේද. කපුටු රැසක් පලවන එකක් හෝමෙන්ද දුන්නක් අල්ලාගෙන වඳුරු මුලක් පලවන එකක් වූ පරිද්දෙන්ද. එතකොට මේ වගේ තවත් උපමා බොහෝ ප්‍රමාණයක් අපිට නිර්මාණය තුළ හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මතක තියාගන්න එහෙනම් ජාතක කතා කරුවා යොදාගත්ත භාෂා රීතියක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ සරලවකුත් එතුමාගේ ස්ටයිල් එක, එතුමාගේ ක්‍රමවේදය ඔබේ වචනයෙන් කිව්වොත්. එතුමාගේ භාෂා භාවිතය. එතුමාගේ භාෂා භාවිතය තුළදී මොකද උනේ? උපමා වාචී යෙදුම් සහිත භාෂා ලක්ෂණ බොහෝ ප්‍රමාණයක් යොදාගත්තා. ආන්න එතනින් අපි කිහිපයක් තමයි මේ මම ඔබට ඉදිරිපත් කරේ දැන්. ඒ නිසා මොකද උනේ? නිර්මාණය සාර්ථක වුණා. දැන් මම හිතනවා ඔබට පැහැදිලි. මම අවසන් වෙනකොට පොඩි සාරාංශයක් ඔබට ඉදිරිපත් කරන්න. පුතේ ඊළඟට අපි ගන්නවා තුන්වෙනි නිදසුන විදිහට ඔබට මෙතන පේනවා මතක තියාගන්න සංවාද සහිත සංවාද යෙදුම් කියලා මම දාගන්නම්කෝ. මේකට විවිධ වචන තියෙනවා. හොඳේ ඔබට පැහැදිලි වෙන්නයි මම මේ කියන්නේ බර වචන වලින් මිදිලා. හරිද? සංවාද යෙදුමක් කියලා කියන්නේ දෙබසක්. එක්ක චෝලනී බ්‍රහ්මදත්ත රජතුමයි, කේවට්ටාචාරීනුයි, වේදේහ රජතුමයි, මහෞෂධ පඬිතුමයි, ගිරාපෝතකයයි, මහෞෂධ පඬිතුමයි, ඊළඟට තමන්ගේ සේනාවයි කේවට්ටයි, තමන්ගේ සේනාවයි මහෞෂධ පඬිතුමයි මේ අතර සිදුවෙච්ච සංවාදයක් තිබුණා නම් දෙබසක් තිබ්බනම් ආන්න ඒකත් තමන්ගේ නිර්මාණයට උචිත භාෂා ලක්ෂණයක් විදිහට ජාතක කතා කරුවා උම්මග්ග ජාතක කතා කරුවා ඉදිරිපත් කරා. ඒ නිසා මොකද උනේ? පාඨකයාට ඒකාකාරීභාවයෙන් මිදෙන්න පුළුවන්කම ලැබුණා. මේක කියවගෙන යනකොට ඒකාකාරී වුණේ නැහැ. සාමාරු දෙබස් එහෙමත් තියෙනවා. එතකොට කතාවේ අර අමුතු ගතියක් තියෙනවා අපේ වචනයෙන් කිව්වොත්. ඒ අමුතු ගතිය නිර්මාණය කරන්න තමයි මතක තියාගන්න සංවාද කියන අවස්ථාවට නිර්මාණකරුව තමන්ගේ නිර්මාණය විශේෂයෙන්ම නිර්මාණයේ පුරාවටම සංවාද යොදා ගත්තේ. හරි බලමු මොකද්ද කියලා මේකට ගන්නේ. සංවාදාත්මක භාෂාවක් යෙදීම නිර්මාණයේ සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත. එවැනි අවස්ථා බොහොමයක් ඇති අතර මගුල්ලුයනේදී කේවට්ට බමුණා සහ චූලනී බ්‍රහ්මදත්ත රජු අතර ඇති වූ සංවාදය මින් එකකි. එතකොට මෙතනදී විශේෂයෙන් මතු කරන්න හදන්නේ ඔබ දන්නවා දැන් මොකද්ද කියන්න හදන්නේ කියලා. චූලනී බ්‍රහ්මදත්ත රජතුමාගේ මගුල්ලුයනේ සල්ගස යටදී කාත් එක්කද කතා කරේ චෝලනී බ්‍රහ්මදත්ත රජතුමයි කේවට්ටාචාර්යුනි දෙන්නත් එක්ක පොඩි දෙබසක් දාගත්තා. ඕන්න ඔය දෙබස තමයි අපි ගන්නෙ මේ අවස්ථාව සනාථ කරන්න. ඕන බලන්න. දේවයන් වහන්සේ කොට පිය යුතු කතාවක් ඇතයි කීහ. රජතුමනි ඔබතුමාට කිය යුතු කතාවක් තියෙනවා. රජ්ජුරුවෝ කියවාචාරීනී කීහ. එදුරුතුමනි කියලා දාන්න. දේවයන් වහන්සේ ඇතුළු නුවරදී රහස් කියන්නට නොපිළිවෙන මගුල් උයනට යන්න. මොකද කරේ? මගුල් උයනට යමු කියලා කිව්වා. රජ්ජුරුවෝ යහපතාචාරීනී කියා. ඔන්න ඊට පස්සේ තමයි පුතේ මගුල් උයනට එන්නේ. සල්ගස යටදී නෙමෙයි. මම මුලදී කිව්වේ ඔබට සල්ගස යටදී කියන කියමනක් කියලා. එතනක් තියෙනවා හරි ලස්සන දෙබස. එතකොට මෙතනදී අපි යොදාගත්තේ මගුල් උයනට එන්න කලින් දෙන්නත් එක රාජමාලිගාවේදී
කතා කරගත දෙබසක් තමයි විශේෂයෙන්ම මේ අවස්ථාවට උදාහරණයක් විදිහට මම මෙතනදී යොදාගත්තේ. ඒතර මේ වගේ අවස්ථා බොහෝමයක් අපේ නිර්මාණය පුරාවටම හම්බ වෙනවා. ඉතින් මතක තියාගන්න මේ දේවල් තමයි උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයේ වෙනුවෙන් නිර්මාණකරුවා යොදාගත්ත භාෂාමය ලක්ෂණ තවත් බොහෝමයක් අපිට තියෙනවා. දැන් විශේෂයෙන්ම ඔබට මතකයි ද්‍රවිඩ භාෂාවේ වචන කිහිපයක් අපිට මුණ ගැහෙනවා පාඩමේදී. ඔබට මතකයි. ඊළඟට හරි අපූර්ව සිද්ධි නිරූපණය අවස්ථා හා සිද්ධි නිරූපණයක් තියෙනවා. ඊළඟට සජීවී භාෂාවක් යොදාගෙන තියෙනවා. ඊළඟට පුතේ වාක් චිත්‍ර මැවෙන ආකාරයෙන් ජාතක කතා කරුවා හරි අපූර්වට මේ නිර්මාණකරණයේ යෙදලා තියෙනවා. ඒ නිසා බොහෝ උදාහරණ අපිට එමටයි. නමුත් ඔබට ලේසියෙන් මතක තියාගන්න පුළුවන් කරුණු තුනක් තමයි විශේෂයෙන් මම මෙතනදී යොදාගත්තේ. ඒ නිසා හර වෙන්නේ නැතුව, හර බර වෙන්නේ නැතුව නේද? මහා ලොකුවට හිතන්න වෙන්නේ නැති වෙන්න බොහොම සරලව මතක තියාගන්න පුළුවන් උදාහරණ අවස්ථා තුනක් තමයි මම මෙතනදී ඔබට මේ ඉදිරිපත් කරේ. එහෙනම් මම ආයේ සාරාංශයකට යනවා පුතේ මේ කතා කරපු පාඩමට අදාළව. අපිට ඉදිරියට තිබිච්ච ප්‍රශ්නේ තමයි උම්මග්ග ජාතක කතාවේ සාර්ථකත්වයට එක් හේතුවක් වී ඇත්තේ එහි යොදාගත් භාෂා රීතිය කියලා. එතකොට අපි ගත්තා භාෂා රීති කියන්නේ භාෂා ලක්ෂණ තුනක්. ඔන්න පළවෙනි එක අපි ගත්තා පාලි හා සංස්කෘත භාෂා ලක්ෂණ පෙන්නුවා. ඒ වගේම තමයි උපමාවාචී යෙදුම් පෙන්නුවා. ඒ වගේම තමයි සංවාදාත්මක යෙදුම් සහිත භාෂාවක් විශේෂයෙන්ම නිර්මාණකරුවා තමන්ගේ නිර්මාණයේ පුරාවටම ඈඳලා තිබුණා. එහෙමනම් අපි විශේෂයෙන්ම උතනදී මතක් කරේ එහෙනම් උම්මග්ග ජාතකයේ සාර්ථක වෙන්න හේතු බොහෝමයක් තිබ්බා. හැබැයි මේ හේතු හතර එක් හේතුවක් වුණා මොකද්ද? මේ භාෂා ලක්ෂණ ඉදිරිපත් කිරීම. එහෙමනම් අපිට ඔය කියන කාරණා ටිකත් එක්ක පුතේ මේකට ලස්සන පිළිතුරක් නිර්මාණය කරගන්න පුළුවන්. ඉතින් ඔබට මූලික સિદ્ધාන්ත ටික මම ඔය දුන්නේ. තවත් උදාහරණ බොහොමයක් ඔබට මේ පෙළපොත ඇසුරින් ඔබට ලබා ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේ කරන්නේ හැම වෙලේම ඔබට මූලික අඩිතාලම නිර්මාණය කරලා දීම. ඉතින් එදා ඉඳන් අපි ඔබත් සමග ඉදිරිපත් වෙලා ඒ දේම තමයි සිද්ධ කරේ. ඉතින් ඒ නිසා අදටත් එහෙමයි, ඉදිරියටත් එහෙමයි. එහෙනම් අපි අද පාඩමෙන් සමුගන්න කලින් ඔබට මතක් කරනවා නැවතත් මේ කතා කරන සෑම පාඩමකට අදාළම සටහනක් එහෙම නැත්නම් නෝට් ෆයිල් එකක් අපේ www.sinhalawithchanakasir.com වෙබ්සයිට් එකෙන් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම නොමිලේම ලබා ගන්න පුළුවන්. ඒ වගේම අනිත් එක තමයි චානකසර් YouTube channel එක හරහා මෙවැනි වීඩියෝ නරඹන්න දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම තමයි ඔබේ ආදරණීය Facebook page එක අකුරු 4 නූතන හදගැස්ම Facebook page එකත් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන් Facebook ඉන්න අයට. ඉතින් ඒ නිසා මේ හැමදේමත් එක්ක සම්බන්ධ වෙන්න අපි තවත් හරි අපූර්ව ලස්සන පාඩමක් සහිත වීඩියෝ එකකින් ඔබත් සමග එකතු වෙන්නම්. එතෙක් ඔබට පතන්නම් සුබම සුබ දවසක් වෙන්න කියලා. එහෙනම් හැමෝටම ආයුබෝවන්.